දොරවල් ජනෙල් කිසිවක් නැති කිරි ගන්නා කාමරයකින් බේරෙන්න තියෙන එකම විදිහ ඒ කාමරයේ බිත්ති දෙකක් එකට නමලා අලුත්ම ලෝකයකට සිදුරක් හදාගන්න එක කිව්වොත් ඔබ විශ්වාස කරනවද? කලින් වීඩියෝ එකේදී අපි කතා කළා තාපගටි විද්‍යාවේ දෙවන නියමය නිසා මුළු විශ්වයම සදහටම අඳුරු වෙලා මිය යන හැටි. මේ මහා විනාශයෙන් බේරෙන්න අනාගත මිනිසයාට තියෙන එකම විකල්පය තමයි මේ විශ්වයෙන් සම්පූර්ණයෙන්ම එළියට යන එක. නමුත් ඒක කරන්නේ කොහොමද? සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව අභ්‍යවකාශය කියන්නේ ඇදෙන රබර් දැලක් වගේ දෙයක්. අතිවිශාල ගුරුත්වාකර්ෂණයක් තියෙන තැනකදී මේ දැල පහළට ඇදිලා අගාධයක් හැදෙනවා. භෞතික විද්‍යාවට අනුව මේ අගාධය වෙනත් විශ්වයක තියෙන ඒ වගේම අගාධයක් එක්ක සම්බන්ධ වුණොත් අවකාශයේ තැන් දෙකක් අතර කෙටි මාර්ගයක් හැදෙනවා. මේ විද්‍යාත්මක ක්‍රියාවලියට කියන්නේ වෝම් හෝල් එකක් කියලායි. උමංග කඩා වැටෙන එක වළක්වන්න ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ක්‍රියා කරන ඍණ ශක්තිය පාවිච්චි කරලා ඒක විවෘතව තියාගන්න විද්‍යාඥයන්ට සිද්ධ වෙනවා. හැබැයි අපි මේ උමගෙන් යන්නේ කොහෙටද? ක්වොන්ටම් භෞතික විද්‍යාවේ එන ස්ට්‍රින්ග් තියරියට අනුව පරමාණු ඇතුලේ තියෙන ක්වාක් කියන්නේ නිකම්ම තිත් නෙවෙයි කම්පණය වෙන කුඩා ශක්ති තරංග. මේ තරංගවලට කම්පණය වෙන්න ගණිතමය වශයෙන් මානයන් 11ක් තියෙන්නම ඕනේ. ඒ කියන්නේ අපේ මේ යෝධ විශ්වය කියන්නේ තවත් අප්‍රමාණ විශ්වයන් ගණනාවක් තියෙන මහා බහු විශ්වයක. ඒවත් මල්ටිවර්ස් එකක තියෙන එක කුඩා බුබුලක් විතරයි. අවසානයේදී අපේ විශ්වය සම්පූර්ණයෙන්ම නිවිගෙන යද්දී මිනිසයා තමන්ගේ උපරිම තාක්ෂණය පාවිච්චි කරලා මේ වෝම් හෝල් එක කරහා අලුත්ම තරු සහ ග්‍රහලෝක තියෙන අලුත් විශ්වයකට ගමන් කරાવી. පෘථිවියෙන් පටන් ගත්තු මේ ජීවයේ කතාව වෙනත් විශ්වයක අලුතින්ම ආරම්භ වේවි.